ඔබතුමන්ට නිරෝෂන් පාදුක මන්ත්‍රීතුමනි ඔබතුමන්ට අවස්ථාව. හිටපු ජනාධිපතිතුමා ජාතික ඇඳුමෙන් සැරසිලා දුප්පත් මිනිසුන්ට පොකොට් ගහලා ලොකු කණ්ඩායමක් ආරක්ෂා කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ටයි කෝට් ඇඳලා ඉංගලන්ත ඇඳුම ඇඳලා ලොකු එක්කෙනාට පොකොට් ගහලා පොඩි මිනිසුන්ට බෙදලා දුන්නා. මේ අයවේ සරදෙල් ගායවයි කියලා එතුමම නිර්වචනය කළේ ඒකයි. ඒ නිසා අපි මතක තියාගන්න මෙතුමා කිව්වාගේ ඊළඟට එන මැතිවරණේ අපි කතා කරන්නේ ප්‍රතිපත්ති. අපි කොහොමද ඊළඟ ජාතික ආණ්ඩුවක අපේ කාර්යභාරය සහ දායකත්වය මනාප ඡන්ද තවදුරටත් අවසාන වතාවට තියෙන නිසා අපි කවුරුවත් නිවන් දැකලා නැති නිසා අපි මනාප ඉල්ලනවා කරන්න දෙයක් නැහැ. මේක අවසාන මනාප ඡන්දේ. ඒකෙදි ජනතාව විසින් තීන්දුව කළ යුතු කාරණා තියෙනවා. මේ අවසාන මනාප ඡන්දේ නිසා තමන්ගේ ආසන වලට වගේ කියන පුද්ගලයෝ පත් කර ගැනීමේ අවශ්‍යතාවය ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ ඡන්දේ අවසාන මනාප ඡන්දේ නම් මේකට සලකන්න ඕනේ ආසන ක්‍රමයට එන ඡන්දයක් හා සමානව. ඒක ජනතාව දැනුවත් කරන ගමන් ඊළඟට අපි පිහිටවන ආණ්ඩුවේ මොකද්ද අපි කියන්නේ අපේ දිනසී වැඩසටහනේදී එම මැතිවරණයේ වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණය ලබා ගන්නා පක්ෂයට අග්‍රාමාත්‍ය ධූරයත් ඊළඟ පක්ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් පිරිනැමි. ඒ නිසා ඊළඟට කියනවා එම සර්වපාක්ෂික ආණ්ඩුව යටතේ ප්‍රධාන අභියෝගකට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි මේක තමයි අපිට ඕනේ. මේක බිහි කරාට පස්සේ තමයි බෙදුම්වාදී අවසන් වෙන්නේ. මේක බිහි කළාට පස්සේ තමයි ජාතියක් එක කණ්ඩායමක් ඉදිරියට යන්නේ. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙක මේ සම්මුතියට ආපු දාට මේ රටේ ආගම්වාදයේ, කුලවාදයේ, ජාතිවාදයේ, ගෝත්‍රවාදයේ මේ සියල්ල ඉවරලා අපිට හොඳ මූල්‍ය විනයක් මේ රටේ නිර්මාණය කරන්න පුළුවන් නම් විනිවිදභාවයේ පේන ගනුදෙනු බලන්න ජනතාවට පුළුවන් නම් තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා මේ රටේ ස්වාධීන කොමිසම් ක්‍රියාත්මක වෙලා තියෙනවනම් එදාට මං හිතනවා අපි ගොඩාක් ඉස්සරහට යයි ජාතියක් ඉදිරියට. මේකෙදි ඉතින් 23 වෙනිදා අපි යන ඡන්දෙදී අපි එක්සත් ජාතික පක්ෂය නැවතත් කියනවා මේ රටේ ජනතාවට අපි අමාරුවෙන් අලිය අමතක කළා හන්සේට ඡන්දෙ දුන්නා. ආයිත් අපි සුපුරුදු අලිය හොයාගෙන අපි යනවා. ඒ නිසා ඒ අලිය යටතේ අපි සියලුම 47 ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂීන්ට ආරාධනය කරනවා බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න ගම් මට්ටමින් බිම් මට්ටමින් අපි හැකියතු වෙලා ඒ උදාාරතරු අරමුණ සඳහා සහ මේ රටේ මහජන මුදල් රුපියලක්වත් හොරකම් කරපු ඒ ගෞරවනීය නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අග්‍රාමාත්‍ය ධූරයේ වාඩි කරන සඳහා අපිත් එක්ක සියලු බලවේග එක්සත් ජාතික පක්ෂය සමග සියලුම අපිත් එක්ක එකතු වෙන්න කැමති දායක වෙන්න කැමති සියලු පාර්ශවයන්ට උගතුන්ට වියතුන්ට සියලු පාර්ශවයන්ට දේශපාලන පක්ෂවලට අපි ආරාධනය කරනවා එන්න අපිත් එක්ක එකතු වෙලා ඒ කියන අපි කතා කරපු දිනසීයේ කතා කරපු ඒ සුන්දර ලංකාව හදන්න එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න කියලා අපි සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ප්‍රශ්න පත්‍රයෙන් සජීව දේශපාලන වැඩසටහන අද දවසේදී නිමා කරන්නට කාලය පැමිණ තිබෙනවා. දින 100 ගත වෙන්නට වේගෙන් කාලය ගත වෙනවා වගේ අද වැඩසටහනෙත් කාලය මේ විදිහට වේගෙන් ගත වී නිමාවටපත් වෙනවා. ජාතික හේලවුරුමේ පක්ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ප්‍රකාශක ඒ වගේම දූෂණ විරෝධී පෙරමුණේ සමාජික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනට පැමිණීම පිළිබඳව. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිරෝෂන් පාදුක්ත මැතිතුමනි ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනට පැමිණීම පිළිබඳව. ඒ වගේම